සීලු දෙනා පිළිගන්න ඉතින් අද වීඩියෝ එකට ඉතින් මම ආදාරන් ආවේ කොහොමද මේ සැරේ IPL එක ලයිව් බලන්න කියලා. ඔයාලා දන්නවා ඉතින් 2025 IPL තරගාවලිය මේ මාසේ 22 වෙනිදා පටන් ගන්නවා. ඒ කියන්නේ මාර්තු 22 පටන් ගන්න. ඉතින් ගොඩක් අය මේ පිළිබඳ අවධානයෙන් ඉතින් අපි ගොඩක් අයට දැනගන්න ඕන වෙලා තියෙන දේ තමයි අපි කොහොමද මේක ලයිව් බලන්න කියලා. ඉතින් ශ්‍රී ලංකාවේ නිල විකාශන අයිතිය අරන් තියෙන්නේ සුප්‍රීම් TV නාලිකාව. ඉතින් ඔයාලා කලින් දන්නවා ඉතින් කලින් ගිය අවුරුද්දෙත් IPL එක අපිට ලයිව් බලන්න පුළුවන් වුණේ ශ්‍රී ලංකාවේ සාමාන්‍ය තරංගමාලා ඔස්සේ අපිට මැච් එක ලයිව් බලන්න පුළුවන් වුණේ සුප්‍රීම් TV ඔස්සේ. ඉතින් සුප්‍රීම් TV එක ගත්තට පස්සේ සුප්‍රීම් TV එක ගත්තට පස්සේ සුප්‍රීම් TV UHF ශ්‍රී ලංකාවටම UHF 47 ඔස්සේ බලන්න පුළුවන්. ඉතින් ඊට අමතරව වෙස්ටර්න් ප්‍රොවයිස් UHF 47 49 සවුතර්න් ප්‍රොවයිස් ගත්තට පස්සේ UHF 28 51 සහ 47 සබරගමු පළාත ගත්තට පස්සේ UHF 56 උතුරු පළාත UHF 32 47 උතුරු මැද පළාත UHF 32 47 නැගෙනහිර පළාත UHF 47 51 ඩයලොග් TV වල බලන්න පුළුවන් channel අංක 20 ඔස්සේ. ඒ වුණාට ඉතින් channel අංක 20 පෙන්නුවට මේක මැච් එක තියෙන වෙලාවට ඔයාලට බලන්න හැකියාවක් නැහැ. ඉතින් channel එක කපා හැරීමක් සිදු වෙනවා ඩයලොග් TV ඔස්සේ බලද්දි සුප්‍රීම් TV ඔස්සේ තරගේ නැරවීම හැකියාවක් නැතිව ඩයලොග් TV ඔස්සේ තරගවලින් අරබරව නම් ඔයාලට ස්ටා ස්පෝර්ට් 1 HD නාලිකාව channel අංක 68 ස්ටා ස්පෝර්ට් 2 නාලිකාව channel අංක 69 ස්ටාර් ස්පෝර්ට් සිලෙක්ට් HD1 නාලිකාව channel අංක 120 අකිර නාලිකාවලින් ඔයාලට තරගාවලින් නැරවීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම ඩයලොග් view app එක ඔස්සේ ඔයාලට මේ තරගාවලියේ සජීවීව නැරඹීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඒකට ගෙවීමක් සිදු කරන්න ඕන අනිවාර්යෙන්ම. ඉතින් POTV ඔස්සේ තරගාවලිය නරඹන්න පුළුවන් ක්‍රමයක් ගැන තාම නම් දැනට ඒක තහවුරු කරලා නැහැ. ඒ පිළිබඳව තොරතුරක් ආවම මම වීඩියෝ අනිවාර්යයෙන්ම කරන්න. ඉතින් දැනට ඔන්න ඔය විදිහට තමයි තරගාවලියේ දේශීය සහ විදේශ නිල විකාශන අයිතිය අරගෙන තියෙන. ඉතින් අපි බලමු ඉතින් මොකද වෙන්නේ කියලා. අපි එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු. good bye.